සුබ දවසක් යාළුවනේ හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මම අද හදන්න යන්නේ මීට් බෝල්ස් වලින් රසමරස කරියක් තමයි හදන්න යන්නේ. අපි බලමු මේ කරිය එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම මීට් බෝල් ටික 7ක් විතර ගත්තා. අරන් ඒ ටික දෙකට කපාගෙන මම තෙලට දාලා ඒ ටික බැද ගන්නයි යන්නේ. මම දැන් තෙල් එක ලිපේ තියාගත්තා. හොඳට රත් වුණාට පස්සේ තෙල් එක මීට් බෝල් ටික මම දැන් මේ එකතු කර ගන්නවා යාළුවනේ. මීට් බෝල් ටික හොඳට රන්වන් පාට වෙනකන් බැඳෙන්න ඕනේ. බැදුනට පස්සේ අපි මේ ටික අයින් කර ගන්නවා. මේ විදිහට ඔයාලත් යාළුවනේ හදලා බලන්නකෝ. හරිම රසයි. හොඳින් බැදුනට පස්සේ මම මීට් බෝල් ටික වෙනම භාජනයකට අයින් කර ගන්නවා. දැන් මම වෙනම ආයේ ඇතිලියක් තෙල් ටිකක් දාලා ලිපේ තියාගෙන රත් වෙන්න ඇරලා ඒකට ඉස්සරෝම සුදු ලුණු ගෙඩි 4ක් විතර එකතු කරගන්නවා. පොඩි වෙට කපාගෙන තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ රතු ලුණු ගෙඩි 5ක් විතර පොඩියට හීනියට කපාගෙන ඒ ටිකත් තෙලට එකතු කරගන්නවා. ඊළඟට අපි එකතු කරගන්නේ අම්මිරිස් එකතු කරගන්නවා. අම්මිරිස් කරලක් තමයි මම එකතු කරගත්තේ. ඔයාලට කෝච්චි උනත් එකතු කරගන්න පුළුවන් සැරට ඕනි නම් මම අම්මිරිස් කරලක් එකතු කරගත්තේ. ඊළඟට අපි කරපිංචා එකතු කරගන්නවා. ඒ වගේම රම්පෙත් එකතු කරගන්නවා. ඊළඟට තක්කාලි ටිකක් එකතු කරගන්නවා. ඊළඟට දාන්නේ කුරුදු පොතු කීපයක් දාගන්නවා. ඒ වගේම එනසල්ලට 3ක් විතර තලලා දාගත්තා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්නවා. මම මේ හැමදේම එකතු කරගත්තේ ගින්දර අඩු කරලා තමයි එකතු කරගන්නේ. වැඩි ගින්දරේ මේ බඩු එකතු කරගන්න එපා. එහෙම වුණොත් මේ ටික කර වෙලා යනවනේ. ගින්දර අඩු කරගෙන ගෑස් ලෙපේ මේ ලුණු, රතු ලුණු, සුදු ලුණු ඒ ටික එකතු කරගන්න. ඊට පස්සේ පොඩ්ඩක් අපි ඒ ටික කලවම් කරලා පොඩි වෙලාවක් විනාඩියක් දෙකක් විතර මෙහෙම පොඩ්ඩක් බැදෙන්න අරිනවා. බැදුනහම හරි සුවඳකුත් එනවා. ඉතින් සුදු ලුණු එහෙම රම්පේ දාන නිසා ඊළඟට මේ අපි එකතු කරගන්නවා ලුණු චුට්ටක්. ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊළඟට කහ කුඩු පොඩ්ඩක් එකතු කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්නේ මිරිස් කුඩු තේ හැඳි දෙකක් වගේ එකතු කරගන්නවා. ඊළඟට 3-5 කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. අපි මේ ටික එකතු කරගන්නෙත් යාළුවනේ ගින්දර අඩු ගින්දරේ තියදී තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ හොඳට අපි මේක කලවම් කරගන්නවා. කලවම් කරගෙන ගම්මිරිස් කුඩු තේ හැන්දක් මම එකතු කරගන්නවා. ටිකක් සැරට තියෙන්නත් ඕනේ නිසා ගම්මිරිස් ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ ඒ ටිකත් හොඳට කලවම් කරලා ඊළඟට අපි අර මීට් බෝල් ටික බෙදලා අයින් කරගත්ත මීට් බෝල්ස් ටික මම මේකට එකතු කරගන්නවා. එකතු කරන ඒ ටිකත් හොඳට කලවම් කරගන්නවා. අඩු ගින්දරේ තමයි අපි මේ ටික සේරම එකතු කරගන්නේ. ඊළඟට වතුර ටිකක් අපි මේ විදිහට අපේ කරියකට එකතු කරගන්නවා. වතුර ගොඩාක් දාන්නත් එපා. පොඩි ප්‍රමාණයක් දාන්න. ඊට පස්සේ හොඳට ඒ ටික කලවම් කරගෙන ඊට පස්සේ ගින්දර ටිකක් වැඩි කරන්න යාළුවනේ. ගින්දර වැඩි කරලා හොඳට ඉතුරුවට පස්සේ පොඩි වෙලාවක් විනාඩි 2-3ක් විතර හොඳට උතුරන්න අරින්න. අපිට මස් එක වගේ ගොඩ වෙලා තැම්බෙන්න අරින්න ඕනේ නැහැ. ඊට පස්සේ ගින්දර අඩු කරලා තියලා තමයි අපි ලිපෙන් බා ගන්නවා. මෙන්න බලන්නකෝ අපේ රසම රස මීට් බෝල් කරි එක හැදලා තියෙනවා දැන්. දැන් අපිට මේක පිළිගන්නවන්න පුළුවන්. ඉතින් මේ වගේ මීට් බෝල් කරි එකක් ඔයාලත් හදලා බලන්න. ගොඩක් රසයි. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි කියනවා. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.